මට කියන්න ඕන කවුද ලිවි? සහෝදරි කවුද? ඒ කියන්නේ මේ කළුවගේ සහෝදරියෙක්ද හිර කරේ ආයි ගිහිල්ලා මේ ළමයාට බැඳුවේ? හරියට කියන්න ඕනේ එහෙනම්. කවුද සහෝදරය? දැන් මෙයාලා දන්නවනේ. ඔයා හරියට විස්තරයක් කියන්නකෝ. කවුද සහෝදරයා? ඔයා අහන්නකෝ ඔයාලා විස්තර දන්නවද? අප්පච්චි කවුද? අප්පච්චි සහෝදරයෝ දෙන්නයි ඉන්නේ කවුද? උඩ ගෙදර ලොකු තාත්තද ලොකු අම්මද? ලොකු අම්මා නම මොකද? කියන්න වට්ටන්න බෑ දරුවා. නම මොකද? කියන්න. සාන්තිද ලොකු අම්මයි නම? හරිද? හරිද? දැන් මේ දරුවගේ ශරීරයෙන් ඉවත් වෙලා යන මට ඉක්මනට කියන්න මට හරියට තොරතුරු වන මොනවද ඕනි කියලා. මොනවා හරි බෑ මේ ශරීරය අතහැරලා යනවද? දැන් තටුවක් ඕනේ. තටුව කොහෙද දෙන්න ඕනේ? භූමියේ. ඇයි Taman කලින් ගියේ නැත්තේ? දැන් මේ දරුවන් වියදම් කරලා තටු දීලා තියෙනවා. ඇයි ගියේ නැත්තේ? ඈ? ඇයි ආවේ මේ දරුවගේ සරුවාංගයට? එතකොට යන්ත්‍රය තියෙද්දි කොහමද ආවේ? මේ යන්ත්‍රේ බලයක් නෑ නේද? කතා කරපන්. තියෙනවා නම් කොහොමද තමා මේකේ ඉන්නේ? මේ ශරීරේ ඉන්නේ කොහොමද මේකේ බලයක් තියෙනවා නම්? ඈ? ඒ පූජාව කරපු එක හරියට කරලා දුන්නාද මේක? ඈ? තමා මුසාවාදයක් දැන් කියන්නේ අඩි. මේක යන්ත්‍රේ බලවත් තියෙනවා නම් තමාට මේ ශරීරේ ඉන්න බෑ. පිච්චෙනවා, හිර වෙනවා ඉන්න බෑනේ. කොහොමද ආවේ තමා? ඒ කියන්නේ මේ යන්ත්‍ර මාලාව දානකොට තමා ශරීරය අතහැරලා ගිහින් හිටියේ නැද්ද? මට උත්තර දෙනවද? දැන් තමන් අනිවාර්යෙන් දැන් තමන්ට තටුව දුන්නොත් තමයි යනවද? ඉන්න කියලා අහන්න. මොනවද ඕනේ කියලා මට කියන්න හරියට මේ මිනිසුන්ට වියදම් කරන්න බෑ. පව් මේ මිනිස්සු අහිංසකයි. තේරුණාද? ආයි හිර වෙලා ආයි එනත් මේ දරුවගේ සරුවංගෙට ආවොත් නම් හිර කරනවා මේ බෝතලයකට දාලා කුප්පියකට දාලා හිර කරලා ගිහින් වහනවා. තේරුණාද? වෙන කරන්න දෙයක් නැහැනේ. තමා මේ බුදු ධම්ම සංඝරත්නයට අඩංගුයිද? අඩංගු නම් කොහොමද ඔය වගේ ඒවා කරන්නේ? මං ගෙදර පිරිත් දානවා ඉන්නේ. නෑනේ. පිරිත් දානකොට ඉන්න බෑ නෑ වහනවා. පෙරේත. දැන් හරි මට හරියට කියන්න දැන් කවද්ද තමන්ට මේ තටු ඕනේ කියලා කියන්න? හෙට දෙන්න බෑ මේ මිනිස්සුන්ට කියන මේ මිනිස්සුන් කොහෙන්ද සල්ලි තියෙන්නේ හෙට දෙන්න. උඹට එහෙනම් ගෙනත් දෙන්න පුළුවන්ද? ඔයාලට සතියකින් පුළුවන්ද? ඉතින් ඒක තමයි ඒක මට කරන්න දෙයක් නැහැ දැන් කතා කරලා තියෙන දේ මම පැහැදිලි දැන් වෙනදාම කතා කරාද? වෙනද ඔහොම කිව්වා. ඔහොම කතා කරා. කරන මිනිස් කරලා දෙන මේ ඒ කියන්නේ මොකක් හරි දේවාලකින් කර මේ හරියට කරලා නැහැ. දැන් තමාට මේ යන්ත්‍රමාලාව මම මෙතනින් ගැලෙවුවත් ඉවත් වෙන්න පුළුවන්ද? හරියට ඉවත් වෙන්න ඕන. හරිද? මම මේ දරුවා ගැන හිතලා දෙහිගෙඩි දෙකකුත් කපනවා. හරිද? තමා ඉවත් වෙන්න මේ දරුවාට සරුවංගෙට කිසිම කරදරයක් බාධකයක් කරන්නේ නැතුව. හරිද? පුතා ගලවපන් යන්ත්‍රේ. දරුවා වට්ටන්න බෑ. තේරුණාද? දඩු කරන්න බෑ. ටික ඔක්කොම ගලවන්න. නූල් ගලවන්න. කොහොමද? නැත්තම් මම නූලකට අල්ලලා හිර කරනවා. තේරුණාද?